සුබ දවසක් හැමෝටම. අද අපි ඩුබායි මෝල් එකට ගියා. ලෝකයේ ලොකුම shopping mall එක බලන්න. ඉතින් මේ පාර අපි entrance උනේ සිනමා පැත්තෙන්. සිනමා පැත්තෙන් entrance වෙද්දි ඉස්සෙල්ලාම හම්බෙන්නේ චයිනා. තනිකර ඉතින් චීන ගියා වගේ තමයි ඉස්සෙල්ලාම restaurant එකක් දැක්කා. පොඩ්ඩක් ඉතින් කෑම දැක්කම යන්න හිතෙනවනේ ඇතුළට බලන්න. ඉතින් පොඩ්ඩක් ඇතුළට ගියා. හරිම ලස්සනයි. තනිකරම මේ චයිනීස් කෑම තමයි හැමතැනම තියෙන්නේ. ඊට පස්සේ පොඩ්ඩක් එළියට ආවම මේකේ වහලේ හැම තැනම චයිනා විදියට තමයි ඔක්කොම හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. මේක පිටිය මකරෙක් වගේ වහදලා තියෙනවා. ඊට පස්සේ අපි දැක්කේ ලොකුම පැන්ඩෙක් ඉන්නවා. මේක දැන් අවුරුදු 2ක් 3ක් මං හිතන්නේ. සයන කාලයක් තිබ්බා මේ මන් දෙපාර තුන් පාරක් එද්දිත් මේකම තමයි පැන්ඩා තිබ්බේ. සාමාන්‍යයෙන් ඩුබායි මෝල් එකේ වෙනස් කරනවා දේවල්. තාම නමුත් මේ පැන්ඩා නම් ඉන්නවා දැන් ටික කාලයක්. හැමෝම ඉතින් මෙතන ආපම කරන්නේ ෆොටෝ එකක් ගන්න එක තමයි. මාරම ලස්සනයි. ඉතින් එන කෙනෙක් අමතක කරන්නේ මේ හරි ෆොටෝ ගන්න නම් පුදුම ලස්සන මේ සයිඩ් එකේ හැම තැනම ඉතින් චයිනීස් ඒ වෝල් වල පවා චයිනා ඒවා තමයි හැම තැනම ගහලා තියෙන්නේ. උඩින් පවා හරිම ලස්සනයි. ෆොටෝස් ගන්න එක තමයි හැමෝම කරන්නේ ඉතින්. මොකද අවුරුද්දකට මං හිතන්නේ මිලියනකට වැඩි පිරිසක් මේක බලන් දෙනවා. ඊළඟට මෙතනින් එහාට ගියාම තියෙන අයිස් රින්ක් එක. මේක ඉතින් අයිස් සෙල්ලම් කරන කට්ටියට හිමේ යන ආස කට්ටියට ඉතින් අවශ්‍ය කරන සියලුම දේවල් තියෙනවා. විශේෂත්වය ඉතින් අවුරුද්ද පුරාවටම ඕනම කාලෙක ඉතින් මේක සෙල්ලම් කරන්න පුළුවන්. සීත රස්නේ කියලා නෑ. ඉන්ඩෝ නිසා ඕන වෙලාවක ඉතින් සෙල්ලම් කරන්න පුළුවන්. පොඩි කට්ටිය ලොකු කට්ටිය හැමෝටම ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ වගේම මේකේ ටිකට් එක ඩිරාම් 90ක් වගේ තමයි මං හිතන්නේ වෙන්නේ. ඊළඟට එක ෆ්ලෝ එකක් පල්ලෙහාට ආවම ඉතින් පේන්න තියෙන මේ දියැල මේක තමයි ඉතින් ලෝක ප්‍රසිද්ධ. මොකද හැම ප්ලැට්ෆෝම් එකකම සෝෂල් මීඩියා වල මේක නම් අනිවාර්යයෙන්ම දකින්න තියෙනවා. ඕන කෙනෙක් ඩුබායි මෝල් ආවා කියලා අනිවාර්යයෙන්ම ෆොටෝ එකක් ගන්න අමතක කරන්නේ. ඉතින් හරිම ලස්සනයි. හැබැයි ඉතින් මෙතන ඕන වෙලාවක ඉන්න පුළුවන්. ඒ කියන්නේ පුදුම ලස්සනක් තියෙන්නේ. මේ බලාගෙන ඕන වෙලාවක එන්න සෙනගත් යන්නෙත් නැහැ ගොඩක් වෙලාවට. ෆොටෝස් අරගෙන සෑහෙන වෙලාවක් මේක ගත කරනවා. එච්චරටම ලස්සනයි. ඊළඟට මෙතන පොඩි කුටියක් තියෙනවා. පොඩ්ඩක් ඒක ඇතුළට කියලා බලපුවම පෙන්වන්නේ මේ එක්සත් අරාබි එමිරාජි නැත්තම් මේ UAE වල සංස්කෘතිය කොහොමද මේගොල්ලන්ගේ අතීත දේවල් ඒ ගැන පොඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේගොල්ලන්ගේ තියෙන විශේෂත්වයත් ඒකයි. ඕනම තැනක තමන්ගේ සංස්කෘතිය අමතක කරන්නේ. ඒකත් අනිවාර්යෙන් මේගොල්ලෝ පෙන්වන්න කරනවා. ඊළඟට ඉතින් තනිකරම මේ සයිඩ් එකේම තියෙන ඉතින් කඩසාප්පු තමයි. මොකද ඩුබායි මෝල් එකේ තියෙන 1200කට වැඩි කඩසාප්පු ප්‍රමාණයක්. ඒ වලින් ගොඩක්ම තියෙන ලෝකයේ ඉහළම සන්නාම සහිත කඩසාප්පු තමයි.
ඊළඟට ගියේ ඩුබායි ඇක්වේරියම් එක බලන්න. එහෙමත් නැත්නම් ඩුබායි අන්ඩර්වෝටර් සූ එක. මේකේ ටිකට් එකක් ගත්තොත් නම් ඩිරහම් 170ක් වෙනවා. එහෙම වුණොත් මේ පේන මේ ටියුබ් එක ඇතුලෙන් ගිහිල්ලා බලන්න පුළුවන්. හැබැයි එහෙම නැති වුණොත් ගොඩක් සෙනඟ මේක ඇත්තටම මේ බලන්නේ වටේ ඉඳගෙන තමයි. කොහොම වුණත් ඉතින් ඒක ළඟට ලස්සනට පේනවා. ඇත්තටම මේක විශේෂත්වය තමයි මසුන් වර්ග 30000කට වැඩිය ප්‍රමාණයක් ඉන්නවා කියලා තමයි. ඒ වගේම මේකේ ගොඩක්ම එළියට පේන්නේ ගොඩක්ම ශාක්ලයි මඩුමාලි මාරම ලස්සනයි. තවත් එකක් මේ කෑම දාන වෙලාව තමයි කියනවා මේ විශේෂිතම වෙලාව. මොකද ඒ වෙලාවට තමයිලු ඔක්කොම මේ මාළු වර්ගයකට ලස්සනටම දකින්න පුළුවන් වෙලාව. ඉතින් ඒක අපි හරියටම දන්නේ නැහැ කොයි වෙලාවද කියලා. ඒකින්ද මේ පාර නම් ඒක ගන්න බැරුව ගියා. ඉස්සරහට බලමු දවසක් ආවොත් ඒක අරන් පෙන්නන්න. පොඩි කට්ටියට නම් මේක මාරම අත්දැකීමක්. ඒ කියන්නේ ඒගොල්ලෝ දුම් විදියට ඒක සුන්දරත්වය විඳිනවා. මොකද ලස්සන්ට ළඟට මේ ලොකු විශාල මාළුම ළඟට පේන නිසා මාරම ආසයි ඒගොල්ලෝ. ඊළඟට පොඩ්ඩක් මේ හැමෝම ඉතින් ඩුබායි මුල් ආපුවම ඉතින් ආසයිනේ මේ ෆෝන් වර්ග බලන්න. ඉතින් Apple Store එකට තමයි යන්න ඉතින්. බලමු Apple Store එක වටේ පොඩි රවුමක් කියලා.
තියෙන්නේ මේ බර්ජ් කලිෆා එකේ ටිකට් එක ගන්න එන්ට්‍රන්ස් එක. මේ පොඩ්ඩක් ගානාන්න කියලා ගිහින් බලමු. ඒ වගේ ගණන් තත්ත්වය කොහොමද කියලා. Fountain area. You can walk to the tunnel, you can see the penguins, crocodile, others, and more marine animals in the zoo. You will get also 20 dirham vouchers from the coffee shop that is free. Something to eat, something to drink, and 20 dirham vouchers from the souvenir shop. Okay? So your ticket is valid for 3 days today, tomorrow, after tomorrow. This is the package for 50 for Dano, 375 for Marcus. ඔගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී දවසක්. තවත් ලස්සන වීඩියෝකින් හමු වෙමු. ජය වේවා.